මොකක්ද? මොලේ කියන එකක් තියෙනවනේ. හරි. මොලේ තමයි අධ්‍යාපනයේට ඉතාම වැඩ කරන අධ්‍යාපනයේ කියන්නේ මේ අධ්‍යාපනයේට ඕනම අවයවය නැත්නම් අපේ ඉන්ද්‍රිය තියෙන ප්‍රධාන කොටස. දැන් මොලේ වර්ධනය කරගන්නේ කොහොමද? ඒ ශිල්පය දැනගත්තොත් මට හිතෙන්නේ මේ අධ්‍යාපනය කියන එක නිකන් ඉගෙන ගනි. මොලේ වර්ධනය කරගන්න කවුද උත්සාහ කරන්නේ? ගුරුවරුන්ද, දෙමාපියන්, ළමයි. වෙන කවුරුද? දෙමෝපිය. හරි. දෙමෝපිය කොටස. හරි. අපි දෙමෝපිය කියලා කියන්නේ. එතකොට මොලේ වර්ධනය කරන්න මොකද අපි කරන්නේ? දැන් එංග වර්ධනය කරන්නේ. දැන් අපි ජිම් එකට යනවා කියලා කියන්නේ. මොකද අපි කරන්නේ? හරි. එක්කෙනෙක්ට ඕනේ අපේ හොඳ මේ මොකද සික්ස් පැක් දෙක මොකක්ද? එහෙම එකක් ගන්න ඕන කියලා අර තියෙනවනේ එක එක ඒවා බර උස්සන ඒවා යකඩ උස්සන මොකක් හරි හදන ඒවා. දැන් ඔබතුමාට කිව්වා කවුරු හරි ඒක හදාගන්න. දැන් මොකද කරන්නේ? අද නිදා ගන්නවා ආයෙ හිතනවා මං හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. කවද හිතන්නේ? එහෙම පුළුවන්ද? First, thank you. එක දිගටම ව්‍යායාම කරන්න ඕනේ. ඒකෝ ඒ සම්බන්ධව මොන හරි ප්‍රැක්ටිස් එකක් කරන්න. තව විනාඩි 7යි. දැන් මොලේ වර්ධනය කරන්න අපි මොකද කරන්න ඕනේ? ඒක දන්නවද? කොහෙද තියෙන්නේ ආකාරය? අන්න මරු ඒව මතක. දැන් අපි කියනෝනේ හොඳ නරක කියලා. දැන් මිනිස්සු හිතනවා දැන් මම මේ විල්ලා මෙතන කතා කරන එක හොඳයි. කවුරු හරි කියනවා හොඳයි කියලා. දැන් හොඳ කරපුවා මොකද අපිට වෙන්නේ? ප්‍රතිඵලෙ පේනවා. බොරු කියන දේ ඉන්නවා හොඳයි. දැන් ප්‍රතිඵල පේනවද? සමහර අය පේන අයත් ඉන්නවා. ගොඩාක් ඒවා ඒක පේන්නේ අපිට සමහර ඒවා. දැන් මොලේ වර්ධනයේත් එහෙම වෙලාද කියලා මට බය හිතෙනවා. හේතුව දැන් මොලේ වර්ධනයේ කාටද අපි දීලා තියෙන්නේ? ටියුෂන් ගුරුවරු එක්ක අහවල් කෙනාට වෙන කාට හරි එහෙම තමයි දීලා තියෙන්නේ. මොලේ වර්ධනය කාටද කරන්න පුළුවන්? දැන් මම මේ විනාඩි 5ක මේක කිව්වොත් මෙතන ඉන්න ඔක්කොටම මෙතන ඉන්න ඔයාලගේ දුව පුතාලව මාස 3කින් මොලේ වර්ධනය කරලා ලංකාවටම උගන්වන්න පුළුවන්. ලංකාවට උගන්වන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ මොලේ වර්ධනය පිළිබඳව අර කුඹුර කරලා අස් වෙන්න ගන්නවා වගේම අර බොඩි බිල්ඩින් කරලා ඉඟ හදාව ගන්නවා වගේම සමහර විට මේ ශිල්පය අපි දන්නේ. දෙරකට ආසද? එපා. දැන් ලෙඩ නැතුව ඉන්න මොකද කරන්න ඕනේ? ලෙඩ නැතුව ඉන්න මොකද කරන්න ඕනේ? ලෙඩ නැතුව ඉන්න මොකද කරන්නේ? වැඩ කරන්න ඕනේ. මහන්සියලා වැඩ කරන්න ඕනේ. තව මේ ඔක්කොම අපි දන්නේ නැද්ද? ඇයි එහෙනම් ලෙඩ වෙන්නේ? දන්න දේ හරියට කරන්නේ නැති නිසා. මොලේ වර්ධනයේත් එහෙමයි. මම අද විනාඩි 3කින් මම කියන්නම් මොලේ වර්ධනයට සපෝට් කරන දේවල් ටිකක්. ඕගොල්ලෝ සර් එක්ක එකතු වෙලා මේ ගුරුවරුත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන් නම් මේ ළමයින්ගේ මොලේ වර්ධනය කරගන්න හැමදාම මොන හරි ව්‍යායාම ටික කරන්න පුළුවන් නම් ඔයාලට මාස 3කින් ලංකාවටම උගන්වන්න පුළුවන් මේ ශිල්පය. මේ අම්මලා තාත්තලා ගොඩාක් අය දන්නේ එක්කෝ දෙනකට කරන්නේ. මේ දෙකක් තමයි තියෙන්නේ. ෆස්ට් මොලේ වර්ධනයේට ලොකු මේක තමයි මොකද්ද? ෆස්ට් මේ මොලේ වර්ධනයේට ලොකු මේක තමයි නිින්ද. ළමයින්ට මොකක්ද ඕනේ එතකොට ඉස්සෙල්ලා? පැය කීයක් නිදා ගන්නවද ළමයි? කොච්චරක් නිදා ගන්න ඕනද? අඩුම ගානේ ළමයි පැය 10ක්වත් නිදා ගන්න.
හැබැයි නිදාගන්න බැරි ඇයි යන්නේ? නිදාගන්න වෙලාවේ තියෙනවා ෆෝන් එක. දැන් ෆෝන් එක බල බල හිටියොත් මම කතා කරන වෙලාවෙත් සමහරවිට ෆෝන් එක බල බල ඉන්නවා. ෆෝන් එක බැලුවොත් මොළයේ වර්ධනය අඩාල වෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තිබුණා. ළමයට ෆෝන් එක දෙනවා කියන්නේ සිගරට් එකක් දෙනවා. අරක්කු බෝතලයක් දෙනවා. එතකොට මේ අරක්කු බෝතලයක් දෙන්නේ නැහැ අපි ළමයින්ට. සිගරට් එකක් දෙන්නේ. එහෙනම් ෆෝන් එක දෙනවා කියන්නේ ඒ තරම් අපිට දෙන්නේ නැහැ. මේක විද්‍යාත්මකව අපි දෙන්නේ ඒක ඔප්පු කරලා තියෙනවා. විද්‍යාත්මකව කවුරු හරි ෆෝන් එක දිගට බලාගෙන හිටියොත් ඒ ළමයින්ගේ මොළයේ වර්ධනය අඩාල වෙනවා. බුද්ධිය වර්ධනය අඩාල වෙනවා. ඒකට මේ කරුණු කාරණා ගොඩාක් ඒවා තියෙනවා. මම පස්සේ ඕනනම් ඔයාලා ආවොත් මම කියන්නම්. මම කියලා ඉවර කරනවා. එකක් තමයි ෆෝන් එක බැලුවොත් නිදාගන්න බෑ. අනිත් එක තමයි මොළයේ තියෙනවා අර short term gratification long term gratification. ඒ කියන්නේ ඉක්මනින් අපිට ප්‍රතිඵල හම්බෙන්න ඕන ටිකක් කල් ගිහිල්ලා ප්‍රතිඵල හම්බෙන්න ඕනේ. දැන් අපි ආස ඉක්මනට හම්බෙන්නද කල් ගිහිල්ලා හම්බෙන්නද? ඉක්මනට හම්බෙන්න. දවස් කීයකින් බඩ අඩු කරන්න ඕන? දෙකකින් තුනකින්. ඒ වගේම ඒක දන්නවා සමාගම. ඒ කියන්නේ සිගරට් සමාගම්, අරක්කු සමාගම් වගේ ෆෝන් සමාගමුත් දන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලන්ගේ අර ඉන්ට්‍රස්ට් එක වැඩි කරන්න රීල් කියලා කියයි TikTok එකේ මොන හරි තප්පර ගානක මොන හරි දාලා ඉන්නවා. එතකොට ළමයි මොකද කරන්නේ? මෙහා මෙතන යනවා අති එදෙදා ඉන්නවා. එතකොට සම්පූර්ණ මොළේ වර්ධනය අඩාල වෙනවා. එතකොට මේ අද ඕගොල්ලෝ මේ ඉස්කෝලේ එක දෙන්නේ මේ මොළේ වර්ධනය වැඩි කරන්න නම් ටීචර්ස්ලට විතරක් බණින්න එපා. මේ ප්‍රධාන වශයෙන් ඉස්කෝලේ නම් ෆෝන් බලන්නේ වැඩිපුර කොහෙද බලන්නේ? ගෙදර. ආයෙ මගෙන් අහන්න බෑ ඉතින් ඉල්ලනවනේ ඉතින් ඒක දෙනවා කියලා. එහෙනම් මං කියනවා ඉතින් සිගරට් එකක් දෙන්න. අරක්කුත් දෙන්න. කීකොල්ට වෙන මොනවද දෙන්න? ඉල්ලනවනේ කියලා දෙන්නේ නැහැ අපි වෙනකොට. ඇයි මේක විතරක් දෙන්නේ? ඒක දෙන්නේ අපිට සමහර විට දන්නේ නැති නිසා. ෆස්ට් මොළේ වර්ධනය. එතකොට නිින්ද නැති එකට හේතුව මේ ෆෝන් එක. ෆස්ට්. දෙවෙනි එක තමයි දැන් අධ්‍යාපනයේ මොළේ වර්ධනය කියන්නේ මේ ඉගෙන ගන්නවා කියලා කියනවනේ. තව විනාඩි 3ක් ගන්න සමාවෙන්න සර් සමාවෙන්න මේ අනිවාර්යෙන් මේක දැනගන්න ඕන මොළේ දැන් යම් කිසි දේ බලනවා කියවනවා දකින්නවා ඒකෙන් තමයි මොළේට දේවල් යන්නේ ඉස්සරලා. එතකොට මේ ඉස්කෝලේ එක කරනවා ටීචර්ස්ලා මේක උගන්වනවා. ඒක කරනවා. ඒ කියන්නේ පොත්පත් වල කියලා දෙනවා. හැබැයි ඉගෙන ගන්නවා කියන්නේ වෙන එකක්, ගබඩා වෙනවා කියන්නේ තව එකක්. දැන් උදාහරණයක් එක විෂයක් ගන්නකො ජනවාරි පෙබරවාරි මේක අපි මෙහි ඉස්කෝලේ කියලා දෙනවා. හැබැයි කියලා දුන්නට මේක ගබඩා වෙන්නේ නැහැ. මොලේ තියෙනවා අර කොටස් තුනක්. එක කොටසක අපි ඉගෙන ගන්න දේ තෙම්පත් වෙනවා කෙටි කාලිනව තෙම්පත් වෙනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ඒක දිගුකාලීන මතකයේ හැටියට ඒක ගබඩා වෙන්න ඕනේ නැත්නම් මොකද වෙන්නේ නැත්තේ? මේක සේව් වෙන්නේ නැහැ. මේක දත්ත එකතු වෙන්නේ නැහැ. දැන් අපේ ළමයින්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ මතකනේ? දැන් අපි ප්‍රශ්නේ කාගේද කියලා කියන්නේ ටීචර්ස්ලාගේ. එක්ක උගන්වන අයගේ. නැත්නම් ඉස්කෝලේ. නෑ. මේ ප්‍රශ්නේ අපි දන්නේ දත්ත එකතු කරගන්න දන්නවා. එතකොට ඉස්කෝලේ ටීචර්ස්ලා කරන්නේ දත්ත එකතු කරනවා. ඒ කියන්නේ උගන්වනවා. හැබැයි ගබඩා කරන්නේ ඉස්කෝලේ නෙමෙයි. ගබඩා කරන්නේ කොහෙද? ගෙදර. කීයටද ගබඩා වෙන්නේ? අඩ නිින්දේ. රෑ 10 ඉඳලා පාන්දර 4-5 වෙනකන් තමයි ගබඩා වෙන්නේ. එතකොට ගබඩා වෙන වෙලාවේ ළමයි කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ. එතකොට ගබඩා කරන්නේ කොහොමද? මම මෙතනින් නතර කරන්න නැත්නම් ඕගොල්ලන්ට රසවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගබඩා වෙන්න නම් ඉස්කෝලේ දත්ත එකතු කරන්න. ඒ කියන්නේ දත්ත දෙනවා. මේක මොලේට දානවා. දාපු දත්ත ඕගොල්ලෝ ගබඩා කරන්න නම් ඔයාලට සිම්පල් කරන්න පුළුවන්. ගෙදර ආවට පස්සේ දුවේ පුතේ අද ඉස්කෝලේ මොකක්ද ඉගෙන ගත්තේ? පොත්පත් බලන්නේ නැතුව ළමයින්ට කියන්න පුළුවන් නම් අද අපි ඒගොල්ලෝ ඉන්ට්‍රස්ටඩ් නැහැ. නමුත් අපි අහනවා මොකක්ද ඉගෙන ගත්තේ? අද මාස ටික ඉගෙන ගත්තා. ජනවාරි ඊට පස්සේ මොකක්ද පුතේ? අපි දන්නේ නැති වෙන්න පුළුවන්. බය වෙන්න එපා. හැබැයි ඒකට කියනවා අපි අර දත්ත මතකෙන් ඒගොල්ලන්ගෙන් තව අහන්න ඕන. රීකෝල් කියලා කියනවා. ආය අහන්න ඕන.
ඊට පස්සේ අර අපිට කියනවනේ කියපු ගමන් පොතේ පොත ගන්නකො මේ පොත හොගොල්ලෝ ලියපුවේම පාට කරපුව අරව එතකොට එයාලට මතක් කරගන්න. එතකොට නිින්දට යනවා. එතකොට නිින්දෙන් තමයි ගබඩා වෙන්නේ අද ගත්තු ඒවා ගබඩා වෙනවා. එතකොට පාන්දර 4ට 5ට නැගිටිනවනේ. 6ට කියලා හිමු 5ට කියලා. එතකොට ආය අහනවා. පුතේ ඊයේ අර පාඩම් කරපු එක මතකද? අන්න ගබඩා වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආය සතියක් ගියාට පස්සේ ආය කියනකොට පුතේ දැන් අර ජනවාරි පෙබරවාරි මතකද ඔයාලට සතුටා ඉගෙන ගත්ත එක? අද කියන්න පුළුවන්. අන්න ආය මතක් කරනවා. මේක කවුද කරන්න ඕන? දැන් අපිට මොකද්ද නැත්තේ? වෙලාව. දැන් වෙලාව නැත්තේ දැන් වෙලාව නැහැ කියලා හිතමුකෝ අපි වෙලාව නැහැ කියලා අපි කියනවා. ඌව කරන්න වෙලාවක් තියෙනවා දාන්නේ මේ ඉස්කෝලේ මේක දාපුවම ටීචර්ස්ලා තමයි බලා ගන්න ඕන කියලා. මේක විද්‍යාව. විද්‍යාව මොකද්ද? ටීචර්ස්ලට දත්ත දාන්න පුළුවන් මොලේට ගබඩා කරන මැෂින් එක කාගේ ළඟද තියෙන්නේ? දෙමෝපිය ළඟ නෙමෙයි ගබඩා කරන මැෂින් එක තියෙන මෙයා ළඟ. මැෂින් එක ක්‍රියාත්මක කරන්න ඕන කවුද? කවුද කරන්න ඕන? දෙමෝපියෝ ටීචර්ස්ලයි තව පරිසරය. එතකොට ඒ මොලේ දත්ත හරි ඒවා දීලා හරි ඒවා එකතු කරගත්තා නම් ළමයින්ට අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හරි දේ ගන්නෙත් නෑ දාන්නෙත් නෑ මොලේට. දාන්නේ මොකද්ද? අර රීල් එකේ තියෙන ඒවා, TikTok එකේ තියෙන ඒවා, WhatsApp එකේ තියෙන ඒවා, hina වෙන ඒවා, ජෝක් කරන ඒවා, ඒවා දත්ත ටික දානවා. ඒක ඔටෝ සේව් වෙනවා. මෙයාලට ආසාවක් තියෙනවනේ අර ලස්සන එකත් එකතු කරලානේ දාන්නේ. එතකොට මෙයාලා හීනෙන් hina වෙනවා. අර TikTok එකේ බලපෑවා. එතකොට hina වෙලා දත්ත මොකද්ද දැන් සේව් වෙන්නේ? ඒක සේව් වෙලා කවුරු හරි කිව්වොත් පුතේ අර ජනවාරි මාසෙ ටික කියන්නකෝ කියලා කිව්වොත් අනේ අම්මා යන්නකෝ මම පස්සේ කියනවා. දැන් තරහ ඇති වෙනවා. ඔයාලා කියනවා අවධානය නැහැනේ දැන් ඉන්න ළමයින්ට. මෙයාලගේ සොෆ්ට්වෙයාර් එකේ ප්‍රශ්නයක් නැහැ, මොලේ ප්‍රශ්නයක් නැහැ. මොලේ පව ඔක්කොම මොලේ හරි හොඳයි, ධාරිතාව හරි හොඳයි. ධාරිතාව වැඩි වෙන එකත් අඩු වෙන එකත් කවුද කරන්නේ? කවුද කරන්නේ? අපිම කරලා අපි කියන්නේ මොලේ මොංගල් කරනවා කියලා. අපේ ළමයින්ගේ මොලේ අපිම මොංගල් කරලා අපි කියනවා අර අහවල් ඉස්කෝලේට ගිහිල්ලා තිබ්බනම් හරිනේ. අන්න අරයා ළඟ ටියුෂන් දාලා තිබ්බනම් හරිනේ. ඊට පස්සේ එයාලත් බලනවා සල්ලි ගන්න ඕන නිසා අර ටයි එක දාගෙන ඉවිලා මන් නම් මෙහෙමයි කරන්නේ ටියුෂන්. මන් මෙහෙමයි. ඊට පස්සේ ඒකට ස්කූටි එකක් දාලා සල්ලි ටිකක් දාලා ඔක්කොම කරලා යනවා. හැබැයි අන්තිමට අර දත්ත ටික සේව් වෙයි පාස් වෙයි චුට්ට බැරි වෙන්න තරහ යනවා ළමයි. අම්මලා තාත්තලා ටික ගහගන්න. දාලා යනවා. ඔයාලා හිතන්නකෝ පොඩි ළමයි නේ ෆෝන් එක දුන්නේ නැත්නම් දවස් දෙකකට කන්නේ නැතුව ඉන්නේ. අන්න මේ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක මම මේ වෙලාවේ කියන්නේ ඔයාලට කැමති නම් මේක නිකන් අද කතාවක් අහලා ඉන්න එපා. ඉස්සෙල්ලම කරන්න අද ගිහිල්ලා මේක ඈඩ් කරන්න පුළුවන් නම් ළමයාගේ මේක නිකන් විහිළුවක් නෙමෙයි. දවස් 3ක් ස්මාර්ට්ෆෝන් එක නැත්තම් මොලේ වර්ධනේ ඩෝපමින් කියලා තියෙනවා මොලේ අර අපිව සතුටු කරන හෝමෝන් එකක්. ඒක ශ්‍රාවණය වෙන එක මාරම වැඩි ඩෝපමින් සෙරොටොනින් එන්ඩෝෆින් කියලා හොඳ ඒවා තියෙනවා. ඒකට ඒක ශ්‍රාවණය වෙනවා. ශ්‍රාවණය වුණොත් අපි ඉගෙන ගන්න ඒවා ළමයින්ට ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඒ ශිල්පය අපි ඉගෙන ගමු. ඔයාලා දැන් අද කරන්න ඕන එක තමයි මේ නිකන් අහගෙන යන්න එපා. කුඹරක් කරනවා නම් දවස් කීයක් කුඹරට යන්න ඕන? ඉවර වෙනකන් යන්න ඕනේ ප්‍රතිපල. මේ ළමයාවද දෙම්මඩ පස්සේ ආයෙ කවද දෙන්න ඕන? ඒ නිසා මේ මෙතන තමයි අපි ગેප් එක තියෙන්නේ. ඒ කියන්නේ කුඹුර අස්වන්න අපි දන්නවා. මාස 3කින් මට මෙච්චරක් ගන්න පුළුවන්. මෙච්චරක් ගන්න පුළුවන්. හැබැයි මෙයාලගේ අස්වන්න දන්නවා නම් ඔයාලා ගෙදර ඉන්නේ ඔක්කොම දාලා එනවා. ඒ නිසා පුළුවන් නම් විනාඩි 15ක් මම උදව් කරන්න සතියකට මේ ටීචර්ස්ලාත් එක්ක එකතු වෙන්නකො විනාඩි 15ක් එකතු වෙන්න මාස 3ක් මම කරලා තියෙනවා මේක. කලුතර ඩිස්ට්‍රික්ට් එකේ කරා. පුළුවන් නම් මාස 3ක් අකණ්ඩව හදාම එන්න ඕනේ විනාඩි 15ක් විතරක් මොලේ වර්ධනය කරන ශිල්ප ටිකක් අපි එක එක්කෙනාගේ ඉගෙනගෙන ක්‍රමවේදයක් මෙහි හදන්න. ආයෙත් එකතු කරන්න අර ගෙම්බෝ එකතු කරන්න ඕකේ බෑ. දැන් අර යන්න හිතාගෙන යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා මොනවද කරන්න කියලා හිතන්න. ආයෙ හම්බ කරන්න. ඇයි හම්බ කරන්නේ?
ආය ළමයට විඳ කරන්නේ. ඇයි ළමයට විඳ කරන්නේ? අනාගතේ. ඉතින් මොලේ මුංගල වුණාම අනාගතේ කොහොමද හැදෙන්නේ? මේ මැෂින් එක අපි හරියට හදාගන්න ඕනද මුංගල් කරන්න ඕනද? හරියට හදාගන්න ඔයාලා අද try කරමු. මේ ඉස්කෝලේ අපිට ඉතාම වටින සම්පතක්. ළඟම ඉස්කෝලේ කිසි අවුලක් නැහැ. වෙන බාහිර බලපෑම් මොකුත් නැහැ. හරි සුන්දරයි ලස්සනයි. හොඳ විද්‍යාධිපතිවරුන් ඉන්නවා. ඒ වගේම ගුරුවරුන් ඉන්නවා. මේක ඔයාලා එකතු වුණොත් ලබන සැරේ ලබන අවුරුද්දට අනිත් අම්මලාට ඔයාලා ලෙක්චර්ස් කරනවා ඔයාලා. දැන් මට අම්මා කෙනෙක් කිව්වා සර් අපි මෙහෙමයි ෆෝන් එක අඩු කරේ. අපි නිදන කාමරේට ෆෝන් එක අරන් යන්නේ. අපි දෙන්න ෆෝන් එක බලනවා තියෙන්නේ. තව අම්මා කෙනෙක් කිව්වා සර් අපි එලාම් එක තිබ්බේ ෆෝන් එක. දැන් එලාම් එක තියෙන එලාම් එකේ ෆෝන් එක තියෙන්නේ. ඉස්සර විනාඩි 5න් 5 තාත්තයි මායි එහෙම තමයි සර් මෙහෙම ඔබ ඉන්නව බල දැන් එහෙම බලන්නේ දවසකට පැයක් දාලා තියෙනවා. එතකොට ළමයි අපි කරන දේ තමයි අනුකරණය කරන්නේ. එතකොට ළමයිට තව අම්මා කෙනෙක් කිව්වා සුපිරිම කතාවක් සර් අපේ ගෙදර කට්ටියක් එනවා. හරි කවුරු හරි ඔබ හිටියානම් මෙහෙම බලබලා ළමයි ඇවිල්ලා කියනවා අනේ අම්මා අර අංකල් මොංගල් වගේ පව් නේද? ඔබ ඉන්නව නේද? hina වෙන්නේ නේද? එයාට වෙලා තියෙන දේ බලන්නකෝ. පවුනේ කියලා මනිනවා. එතකොට පුතාලට දුවලට උගන්වන්න පුළුවන් මේ hina වෙලා සතුටෙන් ඉන්න වෙලාවේ අරක බලබලා ඔබ ලක්ෂ ගණක් එනවා වගේ බිසි පුරවල්. ඇයි බිසි? මේක බලමු ආයෙත්. මේක බලමු ආයෙත්. මේ අපිත් එහෙමයි. එතකොට ඔයාලට හදාගත්තොත් මම රීලෝඩ් එක දාන්නේ. ඒ කියන්නේ මේ මාසේ රුපියල් 200ට විතරයි. මේ ඉස්කෝලේ ගෲප් එකේ මොන හරි දැම්මොත් මම දවසට එකපාරයි බලන්නේ. ඕනම ගෲප් බණ උනත් අහන්න ටීවී එක දාගන්න. අපරාධ මේවා වල ඩේටාස් මේව කරගෙන හොඳ දේ උනත් බලන්න එපා. එතකොට ළමයා දන්නේ නැහැ අපි බලන්නේ හොඳ නරකද කියලා. එතකොට එයාත් පුරුදු වෙනවා මේක බලන්න. අපි ප්‍රතික්ෂේප කරනකොට ළමයා ඉබේම ප්‍රතික්ෂේප කරයි. එහෙනම් මොලේ සංවර්ධනයේට ඉතාම අවශ්‍ය එක තමයි නිින්ද. දෙවෙනි එක මම කියුවේ දෙවෙනි එක තමයි ආහාර රටාව. තුන්වෙනි එක තමයි සතුට. අම්මයි තාත්තයි ගහගන්නවා නම් මෙලෝ වැඩක් නැහැ. මොලේ වර්ධනය වෙන්නේ අඩාල වෙනවා. මෙතන hina වෙලා ඉන්නවා. ගෙදර කියපුවම කොහොමද? චුට්ට බෙල්ලෙන් දාන්න. එතකොට මේ වගේ කරුණු ටිකක් තියෙනවා. මම මේ නර්තනයේ අරෝමයව බලලා රස විඳින්නේ. ඒ වගේම මොලේ ධාරිතාවය වැඩි කරන්න පොඩි උත්සාහයක් දරනවා. එහෙනම් බොහොම ස්තුතියි.